ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට අපි කවුරුත් ආදරය කරන චතු රාජපක්ෂගේ විවාහ ජීවිතය දැන් අවසන් වෙලාද. ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් සැමියාගේ රූප මැකී යද්දී ඇය පළ කළ ඒ සැර සටහනින් කියවෙන්නේ මොකක්ද? චතු සහ ව්‍යාපාරික දර්ශනද කොස්තා අතර ඇත්තටම මොකද වුණේ? චතු රාජපක්ෂ විවාහ දිවියට පිවිසියේ 2021 වසරේදීය. ඇය අතගත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දර්ශනද කොස්තා සමගයි. විවාහයෙන් පස්සේ හරිම සතුටින් කාලය ගත කරපු මේ යුවලගේ ලස්සන පින්තූර නිතරම අපි සමාජ මාධ්‍යවල දැක්කා. හැබැයි දැන් ඒ හැමදේම වෙනස් වෙලා වගේ පේන්නේ. පසුගිය දිනවල චතුගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කරන කාටත් එක දෙයක් පැහැදිලි වුණා. ඒ ඇගේ සැමියා සමග තිබූ සියලුම ඡායාරූප පාහි ඉවත් කර ඇති බවයි. දැන් ඇගේ ගිණුමේ දකින්න ලැබෙන්නේ ශේස්ත්‍රීය යහළුවන් සමග සිටින ඡායාරූප පමණයි. ඊ විතරක් නෙවෙයි. ඇය පළ කරන සමහර සටහන් වලින් කියවෙන්නේ ලොකු කලකිරීමක්. විශේෂයෙන්ම ඇය පළ කළ එක් සටහනක මෙහිම තිබුණා. එයාගේ ඔෆෙයා එකට මම සුබ පතනවා. හැබැයි මම එක්ක ඉදීම ඒක පටන් අරන් තිබ්බ එකට නම් ගහනවා යනුවෙන්. මේ සටහනත් එක්ක රසිකයින් අනුමාන කරන්නේ ඔවුන් අතර තුන්වන පාර්ශවයක මැදිහත් වීමක් නිසා ප්‍රශ්නයක් ඇති වී ඇති බවයි. කිසි විටත් තමන්ගේ විවාහයේ නිල වශයෙන් අවසන් වූ බවට චතු තවමත් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. බොහෝ විට පෞද්ගලික හේතුන් මත ඇය මේ ගැන නිහඬව ඉන්නවා වෙන්න පුළුවන්. ආරංචි මාර්ග පවසන්නේ ඇය මේ වෙන විට සැමියාගෙන් වෙන් වී හුදෙකලාව ජීවත් වන බවයි. චතුගේ මේ තීරණය සහ ඇය පළ කළ සටහන ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. කලාලෝකයේ මෙවැනි උණුසුම් පුවත් ඉසැනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා සීනුව ලකුණත් ඔබන්න.